හලෝ කොහොමද ඉතින් මේ මම අද හිතුවා මේ ඔයාලට අලුත් වීඩියෝ එකක් දෙන්න මේ ඔටෝ ගියර් බොක්ස් එක shift lever එක ගැන මේ මොකද මේකෙත් කොමන් ප්‍රශ්න කිහිපයක් තියෙනවා එකක් තමයි මේන්ලි මේ ගියර් shift කරන්න බෑ කියන කම්ප්ලේන්ට් එක නිතරම ඇහෙන දෙයක් ඔයාලා ටෙක්නීෂියන්ලා විදිහට ඔයාලට ගොඩක් මේ ප්‍රශ්නේ ඇවිල්ලා ඇති ගියර් එක shift වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ගියර් එක මට දාගන්න බෑ පාකින් එකකින් දාගන්න බෑ ගැලවෙන්නේ නැහැ ස්ට්‍රක් වෙලා තියෙනවා ඒක තමයි එන ඉෂුව එක. ඒක මොකක්ද වෙන්නේ මම පොඩ්ඩක් ඔයාලට පෙන්නන්නම් ඒක වෙන විදිය. ඒක වෙන්නේ මෙහෙමයි මෙන්න මෙතන ඔයාලට පේනවා මෙන්න මේ ගියර් එකේ මෙන්න මේ ඇකියුරේටර් එක මේකට කෙලින්ම මේ 12 වෝල්ට් ඉග්නිෂන් වලින් සම්බන්ධ වෙනවා. ඉග්නිෂන් ඔන් කරනකොට කී එක ඔන් කරනකොට මෙන්න මෙතෙන්ට පොසිටිව් එකයි නෙගටිව් එකයි ලයින් දෙක ඇවිල්ලා මෙන්න මේ කරන්ට් එක මෙන්න මේ ඇකියුරේටරේට එනවා. ඇකියුරේටරේට ආවහම මෙන්න මේක මැග්නට් වෙලා මෙන්න මේ ඇකියුරේටර් එක මේ විදිහට පිටිපස්සට තල්ලු වෙනවා. ඕක තමයි වෙන්නේ. එතකොට ඔයාලට පේනවා එහා පැත්තෙන් අර අන්ලොක් වෙනවා සිස්ටම් එක අන්ලොක් වෙනවා පේනවා. දැන් ඇකියුරේටර් එක මේ විදිහට අන්ලොක් වෙනකොට මේ විදිහට අන්ලොක් වෙනකොට මේ ගියර් එක ඔයාලට මේ ආකාරයෙන් ෆ්ලිප් කරන්න පුළුවන්. ඕක තමයි මේන්ලි වෙන්නේ. එතකොට පොඩ්ඩක් බලන්න මේ ගියර් එක shift වෙන්නේ නැත්නම් ඔයාලා පොඩ්ඩක් මෙන්න මේ ඇකියුරේටර් එක ගැන පොඩ්ඩක් බලන්න ගලවලා මොකද මේක ගොඩක් වෙලාවට ස්ටක් වෙනවා මේකේ ෆේලියර් එනවා ඒක හින්දා තමයි මේ ගියර් එක shift වෙන්නේ නැත්තේ. අන්නේ අවබෝධය තියාගන්න.